සුබෝදෑසනක්. අද 2025 මැතිවරණය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය රංගිත දඹුල්ල ජාතික පාසලේ පැවැත්වීම සියලුම කටයුතු මේ විදිහට ආරම්භ වෙලා ඉවරයි. මෙලෙස අපි මේ ඉන්නේ පරිශ්‍රය 6-7 මැතිවරණ කොටාසේ තමයි අපි මේ විදිහට ඉන්නේ. මේ අවස්ථාවේදී අපිට ආරංචි වෙන පරිදි 80 දෙනෙක් පමණ 80ක් පමණ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 80 දෙනෙක්ගෙන් පමණ වැඩිලා තියෙනවා. ඒ සිට F පන්තිය දක්වා පිළිවෙලින් කිසිම ප්‍රචණ්ඩකාරී අවස්ථාවක් නොවන ආකාරයට සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙම අවස්ථාවේදී අපි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සියලු දේවල් නතර කරලා තියෙනවා. ඒ වගේම මැතිවරණ නිලධාරීන් ඒ පිළිබඳව බලා ගන්නවා මෙම අවස්ථාවේ. මෙම අවස්ථාවේ දැනදී සිටින්නේ 2025 රංගිත දඹුල්ල විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ මෙම අවස්ථාවේදී විද්‍යාලය තුළ සාමකාමී ආකාරයෙන් පැවැත්වෙන ආකාරයට අපිට දකින්න පුළුවන්. මෙම අවස්ථාවේදී අපි දැනදී සිටින්නේ 10-11 අංශය සඳහා වෙනුන ඡන්ද මධ්‍යස්ථානය තුළ මෙම ඡන්ද මධ්‍යස්ථානය තුළ අපේ ඡන්ද මධ්‍යස්ථානාධිපතීන් විමසූ ආකාරයට මෙම අවස්ථාවේදී ඡන්ද 200කට පමණ ආසන ප්‍රමාණයක් වැටී ඇති බව ප්‍රකාශිත වී ඇති බව දැනගන්න ලැබෙනවා. එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 40%ක පමණ ප්‍රමාණයක් බවයි ඡන්ද ස්ථානාධිපතිය අප වෙත දන්වා සිටියේ. පාසල් ශිෂ්‍යයෙක් විදියට ඡන්දදායකයෙක් විදියට ඔයාලට මොකද්ද මේ මැතිවරණ සම්බන්ධයෙන් ඔයගේ අදහස්? වශයෙන්ම කිව්වොත් සිසුන් විදිහට අපිට මේකට ගොඩක් ලොකු අත්දැකීමක්. සාමාන්‍යයෙන් අපිට මේ වගේ අත්දැකීමක් අපිට ගන්න පුළුවන් වෙන අවුරුදු 18 සම්පූර්ණ පස්සේ නේ. උනාට දැන් පාසලක් තුළ මේ වගේ දෙයක් කරනවා කියන්නේ අපිට ලොකු අත්දැකීමක් ඉතින්. ගොඩක් සතුටුයි. මේ වගේ අත්දැකීමක් අපිට ගන්න පුළුවන් වෙන එක කියන්නේ. අපේ පාසල ඉතිහාසයේ මේ වගේ දෙයක් අපිට මේ කරන්න හම්බුනේ පළවෙනි වතාවට. ඉතින් ඒ වගේම අපිට මේකට දායකත්වය දෙන්න ලැබෙන එක ගැන හරිම සතුටු වෙනවා. ඒ වගේම පවතින වාතාවරණය හරි සාමකාමී වාතාවරණයක්. ඉතින් ඒ ගැන ප්‍රකාශ මම මේ අවස්ථාවේදී රැඳී සිටින්නේ උසස් පෙළ සිසුන් සඳහා වෙනුන ඡන්ද මධ්‍යස්ථානය තුලයි. මෙම අවස්ථාවේදී අපේක්ෂිත ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි සංඛ්‍යාව අපේක්ෂකයන් 500ක් පමණයි. 500ක් පමණ බව තමයි අපට දැනගන්න ලැබෙන්නේ. ඒ බව තහවුරු කරනවා ඡන්ද ස්ථානාධිපති. එලෙසම මෙම අවස්ථාවේදී ප්‍රකාශිත සංඛ්‍යාව ඡන්ද 150ක් පමණ ප්‍රකාශ වෙලා ඇති බව ඡන්ද ස්ථානාධිපතිතුමන් නිල වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි මෙම අවස්ථාවේදී 130ක් පමණ මුළු ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඡන්ද දායකයන්ගෙන් 130ක් පමණ ඡන්දය මෙම අවස්ථාවේදී ප්‍රකාශ වී ඇති බවත් අපට උසස් පෙළ
මේ අවස්ථාවේදී ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත 8 ඡන්ද නිල ඡන්ද පත්‍රිකා මේ අවස්ථාවේදී ලැබී ඇති බව අපට දැනගන්න ලැබුණා. ඒ අනුව මේ අවස්ථාවේදී ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ තේරීම් බාර නිලධාරීතුමිය වෙත එම ඡන්ද ගණනය කිරීම කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන්නේ. මේ අවස්ථාවේදී එම ඡන්ද ගණනය කටයුතු ආරම්භ කිරීම සඳහා ප්‍රධාන ගණන් කිරීම නිලධාරී සූදානම් වන ආකාරය තමයි කරන්නේ. දැන් මේ අවස්ථාවේ සිදුවන්නේ එම ඡන්ද බහලු ඉවත් කිරීමයි. බහලුම් වලදී නිල ඡන්ද පත්‍රිකා ග්‍රහණ කිරීම සඳහා යොදා ගන්නා ආකාරය වඩා දැක ගන්න පුළුවන්. මෙම අවස්ථාවේදී සියලුම නිල ඡන්ද පත්‍රිකා යොදාගත් බවට තේරීම් බාර නිලධාරීතුමිය විසින් සනාථ කරන ආකාරයක් අපිට දකින්න පුළුවන්.
අපි දැන් මේ රැස්ව සිටින්නේ අද දිනේ පුරාවටම රංගිරි දඹුලු විද්‍යාලයේ පළවන ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා ශිෂ්‍ය මැති ඇමතිවරුන් තෝරා ගැනීමට අදාළව පවත්වන ලද ඡන්ද විමසීමේ අවසන් සමස්ත ප්‍රතිඵලය නිකුත් කරන වේලාව. ඉතින් අපි කලින් දැනුවත් කරපු විදිහට මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අදාළ චක්‍රලේඛ අනුකූලව විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා 6-9 අංශ වලින් ඡන්ද ඡන්දය සඳහා ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයින්ගෙන් 40 දෙනෙකු අපි තෝරගන්නවා ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා. ඒ වගේම 10-13 ශ්‍රේණි වලින් ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයින්ගෙන් 80 දෙනෙකු ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා තෝරා ගැනීමට නියමිතයි. ඉතින් මේ වෙනකොට ඒ අදාළ 120 දෙනා තෝරා ගැනීම සඳහා තමයි අද දවසේ ඡන්ද විමසීම ක්‍රියාත්මක වුණේ. ඉතින් අපි දැක්ක උදෑසන ඉඳන්ම අද දවසේ වැසි දිනයක් වුණත් ඊටමත් උනන්දුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ඊටමත් උනන්දුවෙන් මේ ඡන්ද විමසීමේ කටයුතු වලට සහභාගී වෙලා ඡන්දේ ප්‍රකාශ කරලා මේ කටයුතු සාර්ථක කර ගැනීමට සියලුම දෙනා දායක වුණා. ඉතින් කියන්නේ අපි ප්‍රතිශතයක් විදියට ගත්තත් විශාල ප්‍රතිශතයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ගේ සහෝදර සහෝදරියන් දිනවන්න ඡන්දය පාවිච්චි කරා. ඉතින් ඒ වගේම මේ සඳහා ඉතාමත් උනන්දුවෙන් ඔවුන් සහයෝගය ලබා දුන්න මේ ක්‍රියාදාමයේ සාර්ථක කරගන්න විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ඇතුළු සියලුම දෙනා ඉතාමත්ම ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ වැඩේ සාර්ථක කරගන්න. ඔවුන් තමයි මේ වැඩේ සියලුම සංවිධාන කටයුතු කරේ. ඉතින් ඒ හින්දා තමයි මෙච්චර අපි සාර්ථක කරගත්තේ. ඉතින් අපි කලින් අපි මේක ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳව ප්‍රකාශ කරපු විදිහටම මෙහි අරමුණ තමයි මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ ප්‍රජාතන්ත්‍රවාදී සාක්ෂරතාවය ලබා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම්කිසි අත්දැකීමක් ලබා දෙන්න. ඒ වගේම ඒ තුලින් මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් නායකත්ව ලක්ෂණ තියෙන, ඒ වගේම හැකියාව තියෙන නිර්මාණශීලී ළමයින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ඉහළ තලයට රැගෙන එන උන්ට හොඳ අවස්ථාවක් හදලා දෙන්න තමා මේ තුලින් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා අද දවසේ මේ සමස්ත ප්‍රතිඵලය දැක්කහමත් මේ සියලුම දෙනාට දැක ගන්නට හම්බෙනවා නිර්මාණශීලී හැකියාව තියෙන, ඒ වගේම නායකත්ව ලක්ෂණ හැකියාව තියෙන, ඒ වගේම මේ හොඳ හැකියාවන් දස්කම් තියෙන ළමයින් ඉදිරියටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට සමස්ත ඡන්ද ප්‍රතිඵලය තව ටිකකින් අපේ නියෝජ්‍ය මහලේකම්තුමා ප්‍රකාශ කරයි. ඉතින් විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විද්‍යාලයේ විදුහල්පති විදියට මේ කාර්යය අපි ඇත්තටම කරේ. අපි මේ වෙනකම්ම අපි කැප වෙලා මේ කරන්නේ මේ මැතිවරණයක ඇත්ත ස්වરૂපයේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙන්වන්න ලබා දෙන්න. මම හිතනවා ඒ අපි ගත්ත උත්සාහය වැඩි සාර්ථකත්වයක් තියෙනවා. අපිට ඒ විදිහටම හා සමානවම කරන්නට පුළුවන් වුණා අපේක්ෂකයින් නාම යෝජනා ගැනීමේ සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල සිට ඒ වගේම ඡන්ද විමසීමේ කටයුතු දක්වා ඒ වගේම ඡන්ද ගණනය කිරීමේ කටයුතු දක්වා මේ හැම දෙයක්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වුණා, බලාගෙන සිටියා. මම හිතනවා මැතිවරණයක් ගැන ඒ වගේම මේක කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේක වෙනවද මැතිවරණයක කටයුතු කියන එක ගැන අදහසක් වුන්ට යන්න ඇති කියලා මේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා අපි තියපු ඡන්ද විමසීමේ කටයුතු මේ විදිහට කරන ආකාරයත් එක්ක. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි දන්නවා මැතිවරණයක තව බාහිර කොටස්
ඉන්නවා මාධ්‍ය හසුරවන පිරිස් මේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අපි මේ පාසලේ අපි ක්‍රියාත්මක කරන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහාත් විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ඡායාරූප සංගමයේ සියලුම දෙනාත් ඉතා විශාල දායකත්වයක් දැක්වුවා. වුන් තමයි මේ අද දවසේ මාධ්‍ය කටයුතු සියලුම මාධ්‍ය කටයුතු කරන්නේ. ඒ වගේම මේ සජීවී විකාශයක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ කරන ලද සියලුම කටයුතු වෙනුවෙන් විද්‍යාලයේ සියලුම ආචාර්ය මණ්ඩලය ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා මාධ්‍ය ඒකකයේ ඡායාරූප සංගමයේ මේ හැමෝටම ඒ වගේම බාහිරින් අපි දැන් මේ විද්‍යාලයේ මාධ්‍ය ශිෂ්‍ය කණ්ඩායම් සම්බන්ධ වෙලා ඉන්න මේත් එක්ක ඉතින් මේ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන මේ විදිහට සංවිධානය වීම ගැන. ඉතින් ඒ වගේම තව ඉදිරියේදී අපිට ප්‍රධානම කාර්යය තමයි රංගිරි දඹුලු විද්‍යාලයේ පළවන ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වීම. ඉතින් එය මේ ජනවාරි මාසයේ අග සතියේ ජනවාරි 29 වන දිනට අපි සූදානම් කරගෙන යනවා. අපි ඒ කටයුත්තත් මේ විදිහටම සාර්ථකව සජීවීව හැමෝටමත් දකින්න පුළුවන් වෙන විදිහට සංවිධානය කරනවා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන සාර්ථකයි කියලා මේ වෙනතෙක් අපි කරපු සියලුම දේවල්. ඉතින් ඒ සම්බන්ධව මහන්සි වෙලා වැඩ කරපු සියලුම දෙනාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විද්‍යාලයේ විදුහල්පති විදියට. එහෙනම් අපි ඊළඟට අපි ප්‍රධානම කාර්ය විදිහට මේ අද පවත්වන ලද ඡන්ද විමසීමේ ඡන්ද ප්‍රතිඵලය ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයින් කවුද කියලා අපි බලමු. ඉතින් ඒත් එක්ක අපි ඉදිරියේදී දැනුම් දෙනවා මේ ජයග්‍රහණ සමග ඔබටත් මේක හදාගන්න පුළුවන් සර්කියුල එක චක්‍රලයක කියෙව්වොත් කොහොමද මේ ප්‍රතිඵලයත් එක්ක മന്ത്രി ඇමති ධූර වෙන් වෙන්නේ කියලා. ඉතින් අපි ඉදිරියේදී ඒ ඇමති ධූර වෙන්වීම අගමැති කතානායක මේ සියලුම තනතුරු වලට අදාළ නාම ලේඛන අපි ප්‍රකාශයට පත් කරනවා. අද දවසේ සමස්ත ප්‍රතිඵලයට අනුව ජයග්‍රහණය කරන ලද අපේක්ෂකයින්ගේ නාම ලේඛනය නිෂාන් අලහකෝන් මහත්මයා විසින් ප්‍රකාශ කරයි. එහෙනම් මේ සම්බන්ධව වැඩ කටයුතු කළ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සුබ පතනවා අද දවසේ තිබ්බ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරන ලද ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වන ඒ ශිෂ්‍ය മന്ത്രി මැති ඇමතිවරුන්ට විශේෂයෙන්ම සුබ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා. අපි බලමු සමස්ත ප්‍රතිඵලය කොහොමද කියලා. හොඳයි. අද දින උදෑසන 8ට ආරම්භ වූ පාසල් නිරවරණය උදෑසන 10:30 පමණ වන විට නිමාවටපත් වුණා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන 4ක් තුල පවත්වන ලද ඡන්ද පෙට්ටි 10:45 පමණ වන විට අපිට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබීමට කටයුතු කරා. ඒ ලැබීමෙන් අනතුරුව ඡන්ද ගණනය කිරීමේ කටයුතු අපි කඩිනමින් ආරම්භ කරා. ඒ අනුව මේ වන විට අපි සමස්ත ප්‍රතිඵලය සාරාංශගත කරලා තියෙනවා. ප්‍රතිඵලය නාම ලේඛනයේ අනුව මනාප ඡන්ද ලබාගත්තු පිළිවෙල අනුව ප්‍රතිඵල මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්නම්. මුලින්ම 8 6 සහ 8 අංශ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයන් 79 දෙනෙක් සිටියා. අපි ඒ 79 දෙනා අතරින් අපේක්ෂකයන් 40 දෙනෙකු පමණ තෝරා ගන්නවා. 40 දෙනෙකු පමණයි තෝරා ගැනීමට අපි කටයුතු කරන්නේ. ඒ අනුව ඒ තෝරාගත්තු සභිකයන් 40 දෙනා නම් කරන්න මේ විදිහට පළවෙනි අපේක්ෂකයා උන්ඩියරාල්ලෑ ගෙදර දිනකර ජයලත් ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 214යි. ඔහු ලබාගත් ස්ථානය පළවෙනි ස්ථානය. ඔහුගේ මනාප අංකය 9. ඊළඟට මනාප අංක 29න් තරඟ කර දොඩම්ගහ ගෙදර ආදිත්‍ය සචින් දිල්සර කුලතුංග. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 43යි. ඔහුගේ ලබාගත් ස්ථානය අංක 2. තුන්වෙනි දෙවෙනි මනාප අංකයෙන් තරඟ කර අත්තනායක මුදියන්සේලාගේ දුම් ජුවන් දිනකර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 37යි. ඒ අනුව ඔහුගේ ස්ථානය 4. ඊළඟට කුරුප්පුආරච්චිලාගේ දුම් නානායක්කාර වසන්ත අපගේ කවිෂ්ක ආදිත්‍ය රූපරත්න ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 28යි. ඔහුගේ ස්ථානය 6. ලියනගේ ලවාරිස් පෙරේරා සාරංග රශ්මික පෙරේරා මනාප සංඛ්‍යාව 26යි. ඔහුගේ ස්ථානය 7. ශෙනුර පැහැසර බාලසූරිය ලබාගත් මනාප සංඛ්‍යාව 26යි. ඔහුගේ ස්ථානයත් 7.
නාමල් ආරච්චිගේ තේජාන් හසන්ත පවිත්‍ර බණ්ඩාර නාමල් ආරච්චි ඔහු ලබාගත් මනාව සංඛ්‍යාව 25යි. ඔහු ලබාගත් ස්ථානය 9යි. විධානගෙදර තෙනුක සුලෝචන ගමගේ ඔහු ලබාගත් මනාව සංඛ්‍යාව 23යි. ඔහු ලබාගත් ස්ථානය 10යි. පහළගෙදර සිටිද නිම්සර කුමාර ඔහු ලබාගත් මනාව සංඛ්‍යාව 21යි. ඔහුගේ ස්ථානය 11. වලිමුනි මුදියන්සේලාගේ තුලනි විහංසා සිතුලනී ඥානරත්න ඔහු ලබාගත් මනාව සංඛ්‍යාව මනාව 20යි. ඔහුගේ ස්ථානය 12. ඉහළගෙදර සුලලිත සත්සර හේරත් ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 19යි. ඔහුගේ මනාප අංකය 13 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. වත්තගෙදර මල්චි ප්‍රභාෂා මිසින්දි වත්තගෙදර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 13යි. ඒකේ ස්ථානයත් 13 වෙනි ස්ථානය. සනුප ගිහන්සිත් පතිරණ ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 18යි. ඔහුගේ ස්ථානය 15. දිසානායක මුදියන්සේලාගේ පමුල සෙනුමිත බණ්ඩාර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 17යි. ඔහු ලබාගත් ස්ථානය අංක 16. දිසානායක මුදියන්සේලාගේ පල්ලේ වලව්වේ ලලිත් දිල්ෂාන් යටවර මනාප සංඛ්‍යාව 17යි. පියදාස හිමාල් ශාලුක සේනාධීර ලබාගත් මනාප සංඛ්‍යාව 16යි. පියදාස හිමාල් ශාලුක සේනාධීර ලබාගත් මනාප සංඛ්‍යාව 16යි. මුදියන්සේලාගේ සිතුම් උද්‍යෝගී සිප්හාරා ලබාගත් මනාප සංඛ්‍යාව 16යි. උඩුවරගේ සඳිනි අමල්ෂා පෙරේරා ලබාගත් මනාප සංඛ්‍යාව 15යි. විධානයේ ගෙදර සදෙව්මි සහන්සා ගුණතිලක ලබාගත් මනාප සංඛ්‍යාව 15යි. දිසානායක මුදියන්සේලාගේ ගණුක රන්දික දිසානායක ලබාගත් මනාප සංඛ්‍යාව 13යි. තෙන්නකෝන් මුදියන්සේලාගේ යෙනුජ සදෙව් තෙන්නකෝන් ලබාගත් මනාප සංඛ්‍යාව 12යි. සිනුරි අමාශා සාවින්දි ලබාගත් මනාප සංඛ්‍යාව 12යි. හේරත් මුදියන්සේලාගේ යෙනුෂි සමුද්‍රා හේරත් ලබාගත් මනාප සංඛ්‍යාව 12යි. මෙතුජ පබසර අබේසූරිය ලබාගත් මනාප සංඛ්‍යාව 11යි. රුප්පෙගෙදර චංචලා දේදුණු රුප්පෙගෙදර ලබාගත් මනාප සංඛ්‍යාව 11යි. අලහකෝන් මුදියන්සේලාගේ නවෝද මෙත්සර අලහකෝන් ලබාගත් මනාප සංඛ්‍යාව 9යි. අතපත්තු මුදියන්සේලාගේ දිහාස් මෙතුජය අතපත්තු ලබාගත් මනාප සංඛ්‍යාව 9යි. අබේරත්න මුදියන්සේලාගේ පමුදු නිම්සර අබේරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 9යි. විජයකෝන් මුදියන්සේලාගේ කොණ්ඩගෙදර ධනෝද්‍ය සිතුමිනි විජයකෝන් ලබාගත් මනාප සංඛ්‍යාව 9යි. හොරණ පතිරණ ආරච්චිලාගේ දොන් නිකිනි නවෝද්‍ය මෙත්සරේ ලබාගත් මනාප සංඛ්‍යාව 9යි. ඉහළගෙදර මයමි නිම්සරා සත්සරණේ ගුණතිලක ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. ඉදිරිසිංහ දේවාගේ දිලිත නිම්නෙත් ඉදිරිසිංහ ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. දේවමුනි දමාෂා ඉඳුවර ජයලත් ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. පොල්වත්තේ ලේකම්ලාගේ නිතුමිකා උදාවින්ති දිසානායක ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. මුණසිංහ මුදියන්සේලාගේ මදෝෂ ගිම්සාන් මුණසිංහ ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. රත්නසේකර රත්තරන් මුදියන් ගෙදර කනිෂ්ක මිහිරංග සෙනවිරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. විධාන පතිරණ යෙනුදි දම්සරා ලබාගත් මනාප සංඛ්‍යාව 8යි. මීළඟට මම ඉදිරිපත් කරන්නම් උසස් පෙළ 9 සහ උසස් පෙළ අංශ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකින් ලබාගත් මනාප සංඛ්‍යාව සහ ඔවුන්ගේ ස්ථානය. ඒ අනුව දේවගේ කවිදු අනුවත් ප්‍රේමචන්ද්‍ර ලබාගත් මනාප සංඛ්‍යාව 200යි. බද්දගෙදර දසුනි තවින්සා ජයරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 95යි. බෝවත්තේ ගෙදර නිමාෂා නිදුසානි විජේරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 77යි. හේරත් මුදියන්සේලාගේ ඉහළ ගෙදර මලිත් ධනංජය හේරත් ලබාගත් මනාප සංඛ්‍යාව 48යි. මැල්ල මුදියන්සේලාගේ සුරත් මාලක මැල්ලව ලබාගත් මනාප සංඛ්‍යාව 46යි. උග්ගහ ගෙදර පිහිල්ලේගොඩ ගෙදර දුෂාන් චමුදිත සමරතුංග ලබාගත් මනාප සංඛ්‍යාව 40යි. රත්නායක මුදියන්සේලාගේ පවර පබසර බණ්ඩාර ලබාගත් මනාප සංඛ්‍යාව 37යි. මහල්ලෑ ගෙදර උවිදු එරංග ජයවික්‍රම ලබාගත් මනාප සංඛ්‍යාව 35යි. ඉඩම් ගෙදර ජයනෙත් හේෂාන් ඉඳුවර සම්පත් ධර්මදාස ලබාගත් මනාප සංඛ්‍යාව 27යි. හේරත් මුදියන්සේලාගේ සහන් රජින්දිත් අබේරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 24යි. මිරිඤ්ඤගේ ශවීන් මෙතුස ප්‍රනාන්දු ලබාගත් මනාප සංඛ්‍යාව 23යි. ගගන කිම්මහන් අතපත්තු ලබාගත් මනාප සංඛ්‍යාව 18යි. අලුත් ගෙදර ශලිනි තවේෂා සිතුමින ලබාගත් මනාප ගුණ රත්න ලබාගත් මනාප සංඛ්‍යාව 18යි. ශානුක තේමිය කවිරත්න ලබාගත් මනාප සංඛ්‍යාව 17යි. සුනිල් ගුණවර්ධන පසත් ඉදුමාල් ගුණවර්ධන ලබාගත් මනාප සංඛ්‍යාව 17යි. මාදිපොළ ගෙදර සනුලිත තෙවුමිලි ඥානසිරි ලබාගත් මනාප සංඛ්‍යාව 14යි. උල්ලේ ගෙදර තරුෂි රවින්දිකා බණ්ඩාර ලබාගත් මනාප සංඛ්‍යාව 13යි. මෙතන තේජනා නවාංජලි ලබාගත් මනාප සංඛ්‍යාව 13යි.
අන්තෝනි බදුගේ මිනූප රන්දුල ලබාගත් මනාව සංඛ්‍යාව 12යි. උන්නිරාල්ලේ ගෙදර පසිතු කාවින්ද සුගතදාස ලබාගත් මනාව සංඛ්‍යාව 11යි. වනසිංහ මුදියන්සේලාගේ රවීන්ද්‍ර ශ්‍රී විමුක්ති බණ්ඩාර ලබාගත් මනාව සංඛ්‍යාව 10යි. ඉදිරිසිංහ ආරච්චිගේ මෙළුල සස්දිනු ඉදිරිසිංහ ලබාගත් මනාව සංඛ්‍යාව 8යි. වර්ණකුල සූරිය මුදියන්සේලාගේ මීගා ගෙදර තෙනුක විහාන් තින්තක විදේසූරිය ලබාගත් මනාව සංඛ්‍යාව 8යි. සේනානායක මුදියන්සේලාගේ තිලකරත්න සේනරත් බණ්ඩාරලාගේ අරඳගොල්ල ලබාගත් මනාව සංඛ්‍යාව 8යි. කුඹුග්ගොල්ලේ ගෙදර සසිකලා සේවවන්ති කුඹුග්ගොල්ල ලබාගත් මනාව සංඛ්‍යාව 8යි. ජයසුන්දර මුදියන්සේලාගේ සාවින්ද්‍යා දුලක්ෂි ජයසුන්දර ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. පල්ලෙවත්තේ ගෙදර තිසර විහංගා දිනෙත් ජයවික්‍රම ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. රත්නායක විදානයේ ගෙදර එමන්දි ඉහාරා රත්නායක ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. රත්නවඩන මුදියන්සේලාගේ සත්සරණ නුවන් බණ්ඩාර ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. වැවගාව ගෙදර විහාරා සෙව්වන්ති වැව ගෙදර ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. සූර්ය ආරච්චිලාගේ දිනාරි නයන ප්‍රභා ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ රුමේෂ් උදාර ප්‍රවීන් හෙට්ටිආරච්චි ලබාගත් මනාව සංඛ්‍යාව 7යි. අලුත් ගෙදර චේතන අභිමානි සෙනවිරත් ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. ඉරුප්පේ මිහාරා සෙනුරු විජේසිංහ ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. ගොඩකන්ද ආරච්චිගේ කවිසා සිතුමිය ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. දිසානායක මුදියන්සේලාගේ නෙතුසි නිමායා ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. නාගොල්ලේ ගෙදර උමන්දාස් දෙව්මිනී ලියනගේ ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. පටබැඳි ගෙදර අදීෂා ජයවික්‍රම දිසානායක ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. ජනිත් මුදියන්සේලාගේ චංචලා සදෙව්මි රත්නායක ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. මාපා මුදියන්සේලාගේ තනුජ නිපුන් කරුණාරත්න ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. මුණසිංහ ආරච්චිගේ දනුජ දම්සර තේජාන් මුණසිංහ ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. වලහේන මුදියන්සේගේ රවින්දු ශශිකලා වලහේන ලබාගත් මනාව සංඛ්‍යාව 6යි. විධාන පතිරණගේ සේතා දරංජලි විධාන පතිරණ හේරත් මුදියන්සේලාගේ රුමික යොහාන් හේරත් අම්බලන්ගොඩ ලියනගේ අයෝධ්‍යා ඉන්දීවරි ලියනගේ ඉහළ ගෙදර ඉහළ රාලලාගේ ඉරේ සමන් කුමාර ගිනිගල්ලේ ගොඩ සිනල දිනායා රාජපක්ෂ මුත්තාලාගේ චතුප්‍රභා සන්දීපනි රාජපක්ෂ වාරියපොළ ගෙදර ආමන්ත සත්සල විජේසිංහ කරුප්පේ විජේතුංග රාජපක්ෂ මහමඩිගේ මුදියන්සේලාගේ දිල්ෂ සමිල්ක ඒකනායක මාර්ග මුදියන්සේලාගේ පාරින්ද්‍යා ඉසුරංගි විජේරත්න බෙදරාලගේ ගෙදර තවීෂා නිම්සරෙන් දයාරත්න හේරත් මුදියන්සේලාගේ මල්සි සත්සරණි හේරත් මුදියන්සේලාගේ හෂිනි මිනිපා බණ්ඩාර ලියනගේ කිරියල්ලේ ආරච්චිගේ සසිකලා මදුසානි මාර්ග මුදියන්සේලාගේ නදුනි දහම්සා බණ්ඩාර රාජකරුණා රණතුංග ආරච්චිගේ දේව්මි විමාෂා රත්නායක මුදියන්සේගේ අමන්දි පේශලා දේශප්‍රිය වන්‍ය ආරච්චිගේ හංසි සමල්කා වන්‍ය ආරච්චි සංඝපාල ආරච්චිගේ බිගුණි ආසින්සනා චක්‍රාණී සංඝපාල හේරත් මුදියන්සේලාගේ උපේක්ෂා නිත්සරණි හේරත් මුදියන්සේලාගේ පොල්ගහපිටිය යසස්මි කෞසල්‍ය ඉදිරිසිංහ ඉහළ ගෙදර වගීෂ ප්‍රකාශ් විජේතුංග කොටහච්චිගේ දොන් ඕෂධ සංසලා හෂාරි කුකුලවත්තේ ගෙදර මතීෂා දෙව්රමී රණවීර මෙදගෙදර ප්‍රබෝධා පූජාසිනී සේනාධීර වර්ණකුල සූරිය මුදියන්සේලාගේ පහළ ගෙදර නිසදි දුලන්‍යා වර්ණසූරිය හතර කෝරළේ ගෙදර ජයසාන් ජයප්‍රිය නුගේගොඩ හේරත් මුදියන්සේලාගේ නිමාෂා දිල්ෂානි ප්‍රේමතිලක මෙම නම් සඳහන් කර සියලු අපේක්ෂකයින් රංගිරදමුරු විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ බව සතුරෙන් ප්‍රකාශ කර සිටිනවා. ඊළඟට මේ ජේෂ්ඨාංශයෙන් අපේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයින් 80 දෙනෙකු තෝරාපත් කරගන්නවා. නමුත් සම මනාප ලබාගත්තු අපේක්ෂකයන් 11 දෙනෙක් සිටින නිසා ඔවුන් අතරින් කුසපත් ඇදීමකින් 14ක් සමා වෙන්න සම මනාප ලබාගත් අපේක්ෂකයන් 14 දෙනෙකු සිටින බැවින් ඔවුන් අතරින් කුසපත් ඇදීමකින් 11 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඒ අනුව ඊළඟ අපේක්ෂකයන් සියලු දෙනා රැස් කර සියලු දෙනා ඉදිරියේ කුසපත් ඇදීමකින් එම 11 දෙනා තෝරා ගැනීමටත් ඒ වගේම කනිෂ්ඨාංශයෙන් 40 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. ඒ 40 දෙනා අතරින්
සිව් දෙනෙකු සමමනාප ලබාගත් අපේක්ෂකයින් සිටිනවා. ඔවුන් අතරින් අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා ඔවුන් සිව් දෙනා අතර කුසපත් ඇදීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හරිද? හරි. හරි එහෙනම් අද දවසේ මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. එතකොට අද දවසෙන් ඡන්ද විමසීමේ කටයුතු සියල්ල අවසන් වෙනවා. අපි ඉදිරියේදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවට අදාළව ඒ තනතුරු මැති මන්ත්‍රී අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර චක්‍රලේඛ ප්‍රකාරව ලබා දීමට නියමිතයි. ඒ සියලුම දේවල් අපි ඊළඟ දිනේදී ප්‍රකාශයට පත් කරනවා. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙලා මේක සාර්ථක කරගන්නට සහයෝගය දුන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.